අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ දරුවන්ගේ අයිතියක්ද එහෙම නැත්නම් වාසියක්ද? අපි හැමෝම කියන්නේ ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය තියෙනවා කියලා. ඒක ඇත්තක්. හැබැයි වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. අධ්‍යාපනය කියන්නේ අපේ මූලික අයිතියක්ද? මේක තමයි ප්‍රශ්නේ. ශ්‍රී ලංකා ව්‍යවස්ථාව බලනකොට අධ්‍යාපනය මූලික අයිතියක් එහෙම නැත්නම් ෆන්ඩමෙන්ටල් රයිට් විදිහට ඍජුව සඳහන් කරලා නැහැ. ඒක තියෙන්නේ රජය අනුගමනය කළ යුතු ප්‍රතිපත්තියක් කියලා විතරයි. ඒකෙන් ඇතිවන ගැටලු මොනවද? දරුවෙකුට පාසලක් නොලැබුණොත් නීතියේ පිහිට පතන්න බෑ. නගරයේ පාසල් හා ගමේ පාසල් අතර අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සමතුලිත කරන්නේ නැහැ. විවිධ ටියුෂන් සම්ප්‍රදායන් නිසා මුදල් තියෙන අයට විශේෂ වාසි ලැබෙනවා. අපි ගත්තොත් ඉන්දියාව අධ්‍යාපනය මූලික අයිතියක් එහෙම නැත්නම් ෆන්ඩමෙන්ටල් රයිට් එකක් කියලා ඉන්දියාව පිළිගන්නවා. දකුණු අප්‍රිකාව ව්‍යවස්ථාවෙන්ම සහතික කරලා තියෙනවා අධ්‍යාපනය මූලික අයිතියක් කියලා. අපි තේරුම් ගන්න ඕනේදී නිදහස් අධ්‍යාපනය කියන එක පමණක් ප්‍රමාණවත්ද නැත්නම් නීතිමය ආරක්ෂාවක් නැත්නම් සමාන අවස්ථා නැත්නම් ඒක සැබෑ අයිතියක්ද නැත්නම් සීමිත වාසියක්ද? අපිට අවශ්‍ය වෙන වෙනස්කම් අධ්‍යාපනය මූලික අයිතියක් කර ගැනීම, ගමේ පාසල්වල ගුණාත්මක භාවය ඉහළ දැමීම, ටියුෂන් මත පදනම් වීම අඩු කිරීම. ඔයාගේ අදහස මොකද්ද? අධ්‍යාපනය මූලික අයිතියක් එහෙම නැත්නම් ෆන්ඩමෙන්ටල් රයිට් එකක් විය යුතුද? කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් අනෙක් අයටත් බලන්න, මේක ෂෙයා කරන්න. රටක පුරවැසියෙක් හැටියට, පුරවැසියෙකුගේ යුතුකමක් හැටියට මේක ෂෙයා කරන්න.